දැන් වෙලාව හවස 2:00 විතර ඇති. මම දැන් නැගිට්ටේ. මොකද මට හොඳටම නිින්ද ගියා. කලින් දවසේ මම නිදාගද්දි පාන්දර 4:00 පහු වෙලා තිබුණේ. මට වැඩ වගේක් තිබ්බ නිසා ඒ ටික කළා තමයි මම නිදාගත්තේ. කොහොම හරි මම චුට්ටක් එළියට බහැලා වටපිට බලලා ඔක්කොම කරලා මං කොහොමත් නැගිටපු ගමන්ම එළියට ගිහිල්ලා චුට්ටක් බලනවා මොනවද අහල පහල වෙලා තියෙන්නේ කොහොමද එහෙම කියලා. එළියට බහින්න බෑ, පුදුම තරම් රස්නෙයි, අවුව මාරම සැරයි. ඔයාලට පේනවා ඇති අර අපේ ගෙදර මේ කෑලි දෙකක් ගහලා තියෙනවා. අවුව නැත්තම් ඇතුළට එනවා, මාර තදයි අවුව. මන් දන්නේ මෙච්චර රස්නයක් ලංකාවට කලින් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ තරම් රස්නෙයි අපේ පැත්තට නම්. ඔයාලගේ පැත්තටත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි හුළඟත් මාරම සැරයි. ඔහොම මම පොඩ්ඩක් එළියට වෙලා වටපිට බලලා චුට්ටක් වීඩියෝ එකට ගන්න ඕන නිසා වීඩියෝ කැලි ෂොටකුත් අරගෙන පොඩ්ඩක් අහසත් වීඩියෝ කරගෙන. අහස නම් හරිම ලස්සනයි, වැහි වලාකුළක්වත් තිබ්බේ නැහැ. ඉරත් හොඳට පායලා තිබුණේ. ඒ වගේම තමයි රස්නේ ගතියත් එහෙමම තමයි. හැබැයි ලස්සනයි. ඔයාලට පේනවා ඇති අපේ ගෙදර අත්ත හරි ලස්සනයිනේ. හරි, ඊට පස්සේ මම චුට්ටක් ඇතුළට ආවා. ඔය පේනවනේ දුවගෙන ආවා මන් ළඟට. නිදාගෙන හිටියේ. දුවගෙන ඇවිල්ලා ඊට පස්සේ මම චුට්ටක් යව හුරතල් කරා. මොන රාජකාරී තිබ්බත් වැඩක් නැහැ. අපේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕනේ මෙයාව හුරතල් කරන එක තමයි ළමයි. මෙයාව හොරතල් කරේ නැත්නම් අපේ ගෙදර කට්ටියත් එක්ක මෙයා කතා කරන්නේ නැහැ. මෙයාගේ මූණ හොඳ නැති වෙනවා. මෙයා අපිත් එක්ක තරහ වෙනවා. එතකොට කෑම කන්නේ නැහැ. මාර විදිහට මෙයාගේ මූඩ් චේන්ජ් වෙනවා. මම දන්නේ නැහැ කොහොමද කියලා එහෙම වෙන්නේ. මාර දේවල් මෙයාගේ තියෙනවා. පේනවනේ දුවගෙන එනවා කතා කරපුවාම. මෙයාව දැන් අපි එක්කගෙන යනවා. හවස් වුණාම චුට්ටක් පාර පැත්තට ඇවිද්දවන්න. මොන හරි බරවල් තියෙනවා නම් දාලා කරලා ඔක්කොම කරලා එන්න. මොකද මෙයා ගෙදරින් එළියට එහෙම යන්නේ නැහැ. අපිත් එක්ක තමයි කොහේ කියවම යන්නේ. දැන් ඔය අම්මට කියනවා යමු කියලා. මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් දාන්නම්. අම්මා දැන් ගෙවල් අතු ගාලා මොප් කරලා එහෙම ඔක්කොම කරලා දැන් මෙයාව නාවන්නම් කීකේ හිටියේ. මේ දැන් පාරට එක්කගෙන ගිහිල්ලා ඇවිල්ලා තමයි නාවනවා කීකී ඉන්නේ. මොකද දැන් නැවුවට පස්සේ ආපහු මෙයාව අපි එළියට වැඩි යවන්නේ නැහැ. මොකද මෙයා නැවුවට පස්සේ එළියට ගියොත් මුළු ඇඟේම කුණු ගා ගන්නවා. එතකොට ආපහු අපිට නාවන්න වෙනවා. ඒ වගේ හරිම දඟ වැඩ මෙයා කරනවා. දැන් ඔය හෙට මෙහෙට දඟල මේ මොන දිහා බල කියන්නේ එකගෙන යන්නේ කියලා. ඔය මොන දිහා බල කියන්නේ එකගෙන යන්නේ කියලා. මෙයා හරි ආසයි ඔළුව අත ගගා ඉන්නවට. ඔළුව අත ගානවා නම් කන්න ඕනෙත් නැහැ. ඒ වැඩේ කරනකම් පාඩුවේ ඉඳගෙන ඉන්නවා. ඒ තරම් ඒ වැඩේට හරිම කැමතියි.
later. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන හිතුවා වැඩ වගේක් තියෙනවා ඒ ටික කරගන්නත් ඕනි කියලා. මොකද මම මේ දවස්වල පොඩි වැඩ ටිකක් කරගෙන යන ගමන් ඉන්නේ. ඒ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඒ ටික පරක් වුණොත් එහෙම ඔක්කොම වැඩ ටික එහෙ මෙහෙ වෙන නිසා මං හිතුවා ඒ ටික ඉක්මනට කරගන්න ඕනි කියලා. මේ දවස්වල මං මේ බොඩි ස්ක්‍රබ් එක යූස් කරන්නේ. මේක මාරම හොඳයි. ඔයගොල්ලොත් හම්බුනොත් යූස් කරලා බලන්න. It's very good. ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් ටික බලමු. ස්කින් කෙයාර් පාර්ට් එකක් කියලා මම ඇත්තටම ලොකු දේවල් කරන්නේ, ලොකු දේවල් ගාන්නේ නැහැ. මොකද මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මට ගොඩාක් දේවල් ගාගෙන ඉන්න බෑ. මට තියෙන්නේ හරිම ඔයිලි ස්කින් එකක් නිසා මම හරිම පොඩි දේවල් තමයි යූස් කරන්නේ. මම මුලින්ම ක්ලෙන්සර් කරගන්නවා මගේ මූණ. මම මෙන්න මේ ක්ලෙන්සර් එක තමයි යූස් කරන්නේ. මේක ගානියා එකේ ක්ලෙන්සර් එක. ඔයාලා මේක ගන්නවා නම් මේකේ ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක යූස් කරන්න. නැත්නම් ඔයාලට රිසල්ට් ගන්න බෑ. ලංකාවේ ඇතුලේ නම් ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙන නිසා හොඳට බලලා ගන්න. ෆේෂල් ක්ලෙන්සර් එකක් යූස් කරද්දී අපි ඒක යූස් කරන්නේ ඇයි මොකටද යූස් කරන්නේ කියන එක ගැන දැනගෙන යූස් කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. අපේ මූණේ දුවිලි, දාඩිය, එතකොට තෙල් වගේ මූණේ තියෙන අපිරිසිදු දේවල් ඉවත් කළා දාගන්නනේ අපි ක්ලෙන්සර් එකක් යූස් කරන්නේ. ඉතින් එතකොට ක්ලෙන්සර් එකෙන් වෙන්නේ අපේ හැම පිරිසිදු කළා රිෆ්‍රෙෂ් ලුක් එකක් අපිට අරගෙන දෙන එක. සමේ තියෙන සිදුරු අර වැසියාම අඩු වෙලා black heads white heads වගේ දේවල් එන එක අඩු වෙන එක තමයි ක්ලෙන්සර් එකක් යූස් කරද්දී තියෙන ලොකුම හොඳ දේ. ඒ වගේම තමයි කුරුලා ඇතිවීමේ අවදානම ගොඩාක් අඩු වෙනවා. ඔයාලට පේනවා ඇති මගේ මූණේ කුරුලෑ කැලල් ගොඩාක් තියෙනවා. මගේ නහය ගාවත් දැනටම කුරුලෑවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයිලි ස්කින් එකක් තියෙදි සාමාන්‍යයෙන් කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. මගේ ඔයිලි ස්කින් එකක් තියෙන නිසා කුරුලෑ එන එක හරිම වැඩි. ඉතින් ඒ වගේම තමයි මොයිස්චරයිසර්, සීරම් වගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් සමට හොඳින් උරා ගන්න ක්ලෙන්සර් එකකින් පුළුවන්. ඒ වගේම තමයි සන්ස්ක්‍රීන්, මේකප් වගේ දේවල් ඉවත් කරන්නත් අපිට ක්ලෙන්සර් එකක් ලොකු උදව්වක් වෙනවා. ඔය මම පිම්පල් පැච් ස්ටිකර් එකක් අලවන්නේ. ඕක අලෙවුවාම ඒ කියන්නේ ඕක පිම්පල් එක එන්න කලින්ම අලවන්න ඕනේ. අර චූරි ඩොට් එක වගේ තියෙද්දි මම ඕක පිම්පල් එක එන්න කලින් අලෙව්වේ නෑ ළමයි. මට ඒක අලවන්න අමතක වුණා. මම ඔය දැන් පඬිතකමට අලවනවා ඕක. ඒ වුණාට ඕක දැන් ඇලෙව්වට වැඩක් නෑ. මගේ පිම්පල් එක ඇවිල්ලා ඒක පැලිලා උතන තුවාල වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ. මම ඒත් ඔක අලවගෙන ඉන්නවා චුට්ටක් හරි අඩු වෙයි කියලා. මම මාර විදියට අවුලින් ඉන්නේ. උතන පිම්පල් එක ඇවිල්ලා නිසා හොඳටම රිදෙනවා මට ඕක. ඒ වුණාට ඉතින් දැන් කරන්න දෙයක් නෑ. ඒ වගේම තමයි ළමයි මම කියන්න ඕනේ ක්ලෙන්සර් එකක් කියන්නේ ආගේ ස්කින් එක සුදු කරන්න හදපු ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ වගේම තමයි කුරුලෑ, ඩාර්ක් ස්පොට්ස් එකපාරින් හොඳ කරන්න බෑ. Much later. ඒ වගේම තමයි තමන්ගේ ස්කින් ටයිප් එකට නොගැලපෙන ක්ලෙන්සර් යූස් කරලා ඔයාලගේ හැමට වෙන හානිය මොකක්ද කියලා ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට නොගැලපෙන ක්ලෙන්සර් එකක් ඔයගොල්ලන් යූස් කරොත් ඔයාලගේ හැමට හානි වෙන්න පුළුවන්. ස්කින් එක ඩැමේජ් වෙලා එක එක ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා ක්ලෙන්සර් එකක් යූස් කරන්න කලින් ඔයගොල්ලන් බලන්න ඒක ඔයගොල්ලන්ගේ ස්කින් එකට ගැලපෙනවද කියලා සහ මුලින්ම ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ තමන්ගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා. තමන්ගේ ස්කින් ටයිප් එක දැනගෙන ක්ලෙන්සර් එකක් තෝරගන්නවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මං හිතනවා චුටි නංගිලා මේ වීඩියෝ බලනවා ඇති කියලා. ඒගොල්ලන්ට ස්කින් කෙයාර් වීඩියෝස් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මං වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. සහ කොහමද affordable prices වලට ඔයගොල්ලන් ස්කින් කෙයාර් අරගෙන හොඳ ස්කින් කෙයාර් රුටින් එකක් කරන්නේ.
තමාන්ට ගැලපෙන ස්කින් කෙයාර් රුටින් එකක් කොහොමද තෝරගන්නේ කියන එක ගැනත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලන් කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මං හවස ටිකක් නිදාගෙන දැන් තමයි හැරුණේ. දැන් වෙලාව 7 විතර ඇති. ඊට පස්සේ මම නැගිටපු ගමන් රැට කෑවා. මං හරිම බඩගින්න හිටියේ. ඊට පස්සේ මම චුට්ටක් ඉඳගෙන ඉඳලා මට හිතුණා වොෂ් එකක් දාගන්න ඕනි කියලා. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන මට වැඩ වගේක් කරන්න තිබ්බා. මං ඒ ටිකත් කරලා මට පහවදා උදේ නැගිටින්න ඕන වෙලා තිබුණා. උදේම වැඩ වගේක් කරන්න. ඒ නිසා මං හිතුවා මං කලින් නිදා ගන්නවා කියලා. මම මේ ටෙලිග්‍රෑම් එක තමයි මේ දවස්වල බලන්නේ. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. See you the next video. Bye.